ගණිත නව්‍යකරණයේ හැරවුම් ලක්ෂය පසින්දුවා ගම්පොඩි. පොඩි පුතා කෝ අයියා තාම ආවේ නැද්ද? තාම නම් ආවේ නෑ තාත්තේ. තව ටිකකින් එයි. වරින් කොද ඕක? ඕකව ඉහේ ඉඳන් පට්ට ගහන්නේ මං අද. ඇයි තාත්තේ මොකෝ සීන් එක? සීන් එක? සීන් එක තමයි ලව් සීන්. ඈ? ලව් සීන්? මම අද තමයි හරියටම දැනගත්තේ ලොක්කෝ එකාගේ වැඩ කිට. මූ ක්ලාස් යනවා කියලා නේ ගියේ. මූ ක්ලාස් යනවා කියලා ක්ලාස් උත් කට් කරලා කෙල්ලෙක් එක්ක රවුම් ගහන ටවුම පුරා. මම්මගේ ඇස් දෙකටම දැක්කද? වරින් කෝක ඕකට අද තමයි මම පෙන්නන්නේ මේ තාත්තා කවුද කියලා. මොකද ඔය දවසේ බරක්කුනේ මං දවසට ගෝල්ස් කීයක් ගත්තද? අම්මට සිරි ෆෝන් එක ඔෆ් දාන්න බං. අද කොහෙද ගියේ දවසේ? අද ගියේ ක්ලාස් බං. ඔර කියන්න එපා ඔයි. දවසේ අද ක්ලාස් උත් කට් කරලා කෙල්ලෙක් එක්ක රවුම් ගහන්න ගියානේ. අන්න තාත්තට අතටම මාට්ටු. අම්මට සිරි වුණානේ චූටි කොල්ලට. ඒ තාත්තා කොහොමද මං ඒක දන්නේ? තාත්තා මාකට් ගිහින් ඇති ඇස් දෙකටම දැකලා තමුසේ කෙල්ලෙක් එක්ක ජෝඩු දාලා යනවා. දැන් මොකද ඔයි කරන්නේ? තාත්තට හොඳටම මල බැල්ලෑ තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ තමුසේ වැරද්ද පිළි අරගෙන සමාව ගන්නවා තාත්තයි. සමාව ගන්න? එතකොට ෂේප් වෙයිද? තමුසේ තාත්තත් එක්ක කට ගහගෙන යන්න එපා ඈ. දන්නවනේ තාත්තයි හැටි. තාත්තා මොනා කිව්වත් තමුසේ කියනවා අනේ මට සමාව වෙන්න කියලා. එතකොට ෂේප් එකක් දාගන්න පුළුවන් වෙයි. ලොකු පුතා කොහෙද අද ගියේ? නෑ තාත්තේ මම මේ ගියේ මේ තමුසේ තාත්තත් එක්ක කට ගහගෙන යන්න එපා ඈ. දන්නවනේ තාත්තයි හැටි. තාත්තා මොනා කිව්වත් තමුසේ කියනවා අනේ මට සමාව වෙන්න කියලා. එතකොට ෂේප් එකක් දාගන්න පුළුවන් වෙයි. තෝ අද ක්ලාස් උත් කට් කරලා කෙල්ලෙක් එක්ක රවුම් ගැහුවනේ. මට සමාව වෙන්න තාත්තේ. සමාව වෙන්න? සමාව වෙන්න කිව්වම ඔක්කොම හරිද? මෙච්චර වියදම් කරලා උඹලට උගන්වන්නේ මෙහෙම මගුල් නටන්නද? අනේ මට සමාව වෙන්න තාත්තේ. මං ඔබ ගැන කොච්චර බලාපොරොත්තු තියන් හිටියද? ඔව් ඉතින් ඔබලා සුනාමියෙන් පස්සේ වුනේ. ඔබලා මේ දෙමව්පියෝ ගැන හිතන්නේ නෑනේ. ඔබලා කරන්නේ ඔබලට ඕන දේ. අනේ තාත්තේ මට සමාව දෙන්නකෝ. යකෝ ඔබ ගෙදර වැඩිමහල් දරුවනේ. කවුද දන්නේ ඔබ මල්ලිටත් මෙලහකටත් මගුල් විසේ පුරුදු කරලාද කියලා? අනේ මට සමාව වෙන්න තාත්තේ. ඒ කියන්නේ ඔබ පොඩි එකාට මගුල් විසේ පුරුදු කළා? අනේ තාත්තේ මට සමාව වෙන්න. මගේ අතින් වැරද්දක් වුණා. පොඩි පුතා, ඒ කියන්නේ දැන් උඹට කෙල්ලෙක් ඉන්නවද? ඈ? උඹලා දෙන්නට